ලෝම කම්පා වූ ඉන්දිය ගුවන් යානයේ යන තුරින් පසු ලොවට හෙළි වූ සියලු සිදුවීම් සියල්ලම මෙන්න. 2025 ජූනි 12 වෙනි දින බෝයින් 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වූ එයා ඉන්දියා 171 ගුවන් යානය ගුවන්ගත වීමෙන් මොහොතකට පසු එනම් ගුවන්ගත වී තප්පර 60ක්වත් ගත වීමට පෙර කඩා වැටුණා. මෙම අනතුර පිළිබඳව පරීක්ෂණ දැන්ටමත් ආරම්භ කර ඇති අතර අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් තහවුරු වී නොමැත. පෙනුමෙන් සාමාන්‍ය ලෙස ඉහළ ගිය ගුවන් යානය ඉහළට නැගීමෙන් පසුව හදිසියේම එහි ඔසවන බලය අහිමි වී නැවත බිම දෙසට ඇද වැටුණේ යයි. නඩත්තු ගැටලුවක්ද යාන්ත්‍රික දෝෂයක්ද පියාසර නියමයන්ගේ වරදක්ද මෘදුකාංග ගැටලුවක්ද නැතහොත් බෝයින් සමාගම නැවතත් දෝෂ සහිත ගුවන් යානයක් නිපදවා තිබේද? ආරක්ෂක කැමරා වීඩියෝ පටයක සඳහන් වූ පරිදි ගුවන් යානය ධාවන පතේ ගමන් කර ඉහළ නැංවීමට සූදානම් වන ආකාරය දැක්ගත හැකි වුණා. ඉහළට ඔසවමින් ගුවන්ගත වීම ආරම්භ කරන ගුවන් යානය මුලදී සාමාන්‍ය ලෙස ගමන් කෙරුණා. ගුවන් යානය අඩි 600ක් පමණ උසට ළඟා වූ පසු නැවත පහළට ඇද වැටෙන්නට වුණා. වීඩියෝ දර්ශන කෝණය අනුව ගුවන් යානය වම් පැත්තට ඇදී යනවාද යන්න පැහැදිලි නැමුති වුවත් කෙසේ වෙතත් ගුවන් යානය නැවත බිමට ඇද වැටුණු අතර වීඩියෝයේ ගුවන් යානය බිම වැටෙන මොහොත දක්වන්න නොලැබුණත් දුරින් ගිනි බෝලයක් පමණක් දැක්ගත හැකි වූවා. ආරක්ෂක කැමරාව ධාවනපතේ වම් පැත්තෙන් පිහිටා තිබූ අතර ගුවන්ගත වී අඩි 625ක උසකට ළඟා වූ පසු උස අහිමි වී බිමට ඇද වැටෙන්නට පටන්ගෙන තිබුණා. අවසානයේදී බීචේ මෙඩිකල් කොලෙජ් ගොඩනැගිල්ලට ගුවන් යානය ඇද වැටී තිබුණා. අනතුර සිදු වූ ස්ථානයේ විශාල ගිනි ගැනීම් රැසක් දක්නට ලැබුණු අතර සිය ගණනක් ජනතාව උදව්වට පැමිණ තිබුණා. මෙම අනතුර වෛද්‍ය විද්‍යාලයක් අසල සිදුවීම නිසා වහාම ප්‍රතිකාර ලබා දීමට හැකියාව තිබුණා. මෙවැනි දරුණු අනතුරකින් කිසිවෙකු දිවි ගලවා ගැනීම අපේක්ෂා නොකළද රමේෂ් විශ්වකුමාර නම් වූ 45 හැවිරිදි තරුණයා අනතුරෙන් දිවි ගලවාගෙන තිබුණා. ඔහු 11 ඒ ආසනයේ සිටි බවටයි වාර්තා වූයේ. ඔහු ගුවන් යානයෙන් පැනගත් බව ප්‍රකාශ කර ඇතත් සැබෑ අර්ථයෙන් ගුවන් යානය කඩා වැටීමෙන් පසු සුන්බුන් අතරින් පැනගත් බව විශ්ලේෂකයන් විශ්වාස කරනවා. බෝයින් 787 ඩ්‍රීම්ලයින් හි සැලැස්මානුව ඔහු සිටි 11 ඒ ආසනයේ උසස් පන්තියේ ව්‍යාපාරික පන්තියේ ආසනයක් බැවින් අය අවසාන පේළියේ පිහිටා තිබුණා. ඔහු සිටි ස්ථානයේ ඉන්ධන ටැංකිය අසලම පිහිටා ඇති බැවින් පිපිරීමේ උපරිම බලපෑම ඇති විය හැකි ප්‍රදේශයක් වන අතර ඔහු දිවි ගලවා ගැනීම ඉතා අසාමාන්‍ය සිදුවීමක් බවටයි වාර්තා වන්නේ. සියල්ල තප්පර කිහිපයකින් සිදු වුණා. අපි පහළට යන බව මට වැටහුණා. මුලදී මම මිය ගොස් ඇති බව මම හිතුවා. පසුව මම තවමත් ජීවතුන් අතර සිටින බව මට වැටහුණා. මගේ ආසනය අසල බඳ කොටසේ සිදුරක් දැක්කා. මම මගේ කකුලින් තල්ලු කරමින් එම විවරය හරහා බඩගාගෙන ගියා. මගේ වටා සිටින සියලු දෙනා මිය ගොස් හෝ මිය යමින් සිටියා. මම තවමත් බේරුණේ කෙසේදයි මට තේරෙන්නේ නැහැ යනුවෙන් ඔහු රෝහලේදී පවසා තිබුණා. මේ අතර ඔහුගේ සුවදුක් විමසීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි විශ්වාස් කුමාර් ප්‍රතිකාර ලබන රෝහල වෙත ගොස් ඇති බවද වාර්තා වූවා. බෝයින් 787 යානයේ කිලෝ 60ක බරින් යුතු හදිසි දොරටුව විවෘත කිරීමට නුපුහුණු අයෙකුට තප්පර 30ක්ද පුහුණු අයෙකුට තප්පර 5ක්ද ගතවනවා. ඒ අනුව ගුවන් යානයේ හදිසි දොරටුව අසල 11 අසුනේ සිටි ඔහු හදිසි දොරටුවෙන් පැන ඇති බවටයි පැවසෙන්නේ. ඔහු හදිසි දොරටුවෙන් පැනීමේදී පතිත විය යුත්තේ ගුවන් යානයේ කඩා වැටි ගිනි ගන්නා ගොඩනැගිල්ලටද එසේ නොමැතිනම් ඉහළ සිට පොළොවටදයි අදාහගත නොහැකි සිදුවීමක් වී ඇත්තේ එම හේතුවෙන්. කෙසේ නමුත් ඔහුගේ ජීවිතය කෙසේ හෝ බේරීමද වාසනාවක්. ඔහුට අමතරව තවත් එක් තරුණියක් ගුවන් තොටුපළට පැමිණීමට විනාඩි කිහිපයක් ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ ජීවිතයද බේරී තිබෙනවා. එදින දහවල් තම ගුවන් ගමන මගහැරීම ගැන 30 හැවිරිදි භූමි චෞහාන් සිත් ඇවුල්ට වී සිටියා. ගුවන් යානය වෙත පැමිණීම සඳහා චෞහාන් ගුජරාටයේ ඇය උපන් නගරය වන අන්ක්ලේශ්වර සිට මහා මාර්ගය ඔස්සේ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. අපි අහමාබාද් නගරයට හරි වෙලාවට ආවා. ඒත් නගරයේ තිබ්බ තදබදයත් එක්ක මම ගුවන් තොටුපළට ගිය විනාඩි 5ක් ප්‍රමාද වෙලා. මට ගුවන් තොටුපළට ඇතුළු වෙන්න අවසර ලැබුණේ නැහැ. චෞහාන් පවසා තිබුණා. මුලදී මගේ ටිකට් එකට ගිය සල්ලි නැති වෙච්ච එක ගැන දුකයි. මගේ රැකියාව අහිමි වෙන්න පවා ඉඩ තිබෙන ගැන මම කලබල වුණා. නමුත් දැන් මම ස්තුතිවන්ත වෙනවා. මගේ මුදල් නැති වුණා වෙන්න පුළුවන්. නමුත් මගේ ජීවිතේ බේරුණා. මම අධ්‍යාපන කටයුතු වලට එක්සත් රාජධානියට ගිහිල්ලා part time job එකක් කළා. මැරි කරලා අවුරුදු 2කට විතර පස්සේ මම මගේ උපන් ගම වන අන්ක්ලේශ්වරට ආපහු ආවා. ඇය පවසා තිබුණා. මම මාස එකමාරක් විතර මෙහි නැවතිලා හිටියා. මගේ නිවාඩුව අවසන් වුණා මම ආපසු යන්න හිටියේ. එයා ඉන්දියා කාර්ය මණ්ඩලේ මට කිව්වා මම පරක්කුයි කියලා. ආගමන කටයුතු ඉවරයි ප්ලේන් එකට මගින් ඇතුළත් කරන එක අවසන් කළා කියලා.
ඒ හින්දා මට ගුවන් යානයට නැග්ගන්න බැරි වුණා. ඇය පවසා තිබුණා. මං එයාට ගොඩක් පැහැදිලි කරලා ඉල්ලුවා මගේ ජොබ් එක පවා නැති වෙයි කියලා. ටිකට් එකේ සල්ලිත් නැති වෙයි කියලා මම පැහැදිලි කළා. නමුත් කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ. මං ටිකට් එකේ සල්ලි රීෆන්ඩ් කරන්න කියලා ඉල්ලුවත් එයාලා ඒකත් ප්‍රතික්ෂේප කළා. යනුවෙන් ඇය පවසා තිබුණා. ගුවන් තොටුපළෙන් පිටව ආපසු නිවස බලා යන අතරතුර තේ පානීය සඳහා නතර කළ අවස්ථාවේ යානය කඩා වැටී ඇති බව ඇයට දැක ගන්නට ලැබී තිබෙනවා. අපි තේ බොන්න නැවතිලා අපේ සංචාරක නියෝජිතයාට කතා කළා. ටිකට් එකේ සල්ලි ටික ගන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ තමයි අපිට කෝල් එකක් ආවේ. මං යන්න හිටියේ ප්ලේන් එක කඩා වැටලා කියලා. අපි එහෙම්ම කෝවිල්ට ගිහිලා දෙවියන්ට ස්තුති කළා. අහමාබාද් රථවාහන තදබදේ මගේ ජීවිතේ බේරුවා. යනුවෙන් ඇය පවසා තිබුණා. විවාහයෙන් දින දෙකකට පසු ලන්ඩනයේ බලා ගමන්ගත් තරුණයෙක්ද මෙම ගුවන් අනතුරෙන් මියගිය පුජ්‍යලයන් අතර සිටින බව ඉන්දීය මාධ්‍යමය වෙන විට වාර්තා කරනවා. 26 හැවිරිදියේ පසු බාචික් මහේශ්වරී නැමැති මෙම තරුණයා අනතුර සිදුවීමට දින දෙකකට පෙර විවාහ වී ඇති අතර යලි ඔහු සේවය කළ ලන්ඩනයට යාමට හදිසියේ ඔහුට සිදුව තිබෙනවා. මේ අතර තම පුතා සති දෙක කෙටි නිවාඩුවක් සඳහා නිවසට පැමිණි පසු දෙමව්පියන් ලෙස තමන් හා බිරිඳ ඇතුළු ඥාතීන් ඔහුව විවාහ කර දීමට තීරණය කළ බවටයි හාචික්ගේ පියා මාධ්‍ය වෙත පවසා තිබුණේ. ඔහු නැවත ආපසු පැමිණෙන විට ඔහුගේ දෙමාපියන් ලෙස තමන් හා බිරිඳ උත්කර්ෂවත් විවාහ උත්සවයක් සැලසුම් කර තිබූ බවයි හාචික්ගේ පියා වන අර්ජුන් මහේශ්වරීන් සඳහන් කර ඇත්තේ. බ්‍රහස්පතින්දා දහවල් 1ට පමණ මොහු මට කතා කරලා කිව්වා සියල්ල ඉවරයි කියලා. ගුවන් ගමනට සූදානම් කියලා. ගෙදර යන නිසා කරදර වෙන්න එපා කියලා. එයා අධ්‍යාපනය අවසන් කරලා ලන්ඩනයේ වැඩ කරමින් හිටියා. පැය භාගයකට පස්සේ මොකද වුනේ කියලා කාටවත් තේරුම් ගන්න බැරි වුණා. යනුවෙන් හාජික්ගේ පියා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබුණා. බිරිඳගේ මරණයෙන් දින 7කට පසුව තමන් ජීවත් වූ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට ඊයේ දිනයේදී එයා ඉන්දියන් ගුවන් යානයට ගොඩ වී ජීවිතක්ෂයටපත් වූ දෙදුරු පියෙකු පිළිබඳවද ඉන්දිය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ අර්ජුන් පටෝලියා නැමැති පුද්ගලයෙක්. සතියකට පමණ පෙර පටෝලියාගේ ආදරණීය බිරිඳ ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඇයගේ අවසන් නිල්ලීම වී ඇත්තේ ඇයගේ භස්මාවශේෂ ඇය උපන් බිම වන ගුජරාටයේ අම්ලේලි දිස්ත්‍රික්කයේ තැන්පත් කරන ලෙසයි. එම ඉල්ලීම ඉටුකිරීම සඳහා ගුජරාටයට ගොස් සිටි මෙම දෙදුරු පියා ආදරණීය බිරිඳගේ ඥාතීන් හා එක්ව බිරිඳගේ භස්මාවශේෂ තැන්පත් කර දින කිහිපයකට පසු යලිත් තම දරුවන් දෙදෙනා සමග එක්වීමට ලන්ඩනයේ බලා ගමන් නැරඹීමට අහමදාබාද් ගුවන් තොටුපළ වෙත ඊයේ දහවල් පැමිණ තිබුණා. ඒ අනුව අර්ජුන් පටෝලියාට සිය ගමනාන්තය බලා යාමට නියමිතව තිබූ ගුවන් යානය වූයේ අවසනාවන්ත ලෙස කඩා වැටුණු බෝයින් 787 ඩ්‍රීම් ලයින් යානයයි. බිරිඳ දාහිමිව යලි සිය දරුවන් දෙදෙනා සමග ජීවිතය ගොඩගනා ගැනීමට හීන දුටු අර්ජුන්ද ගුවන් යානය කඩා වැටීමෙන් ජීවිතක්ෂයටපත් වූ මගීන් 242ක් අතර සිටින බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. බලාපොරොත්තු සහිතව එයා ඉන්දියා 171 ගුවන් යානයෙන් ලන්ඩනය වෙත යාමට අසුන්ගත වූ ජෝසි පවුල ඊයේ සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්වීමට පෙර ලංකාවේද සංචාරයක් කර තිබුණා. මෘදුකාංග වෘත්තික වූ රතික් ජෝසි වසර 6ක් ලන්ඩනයේ ජීවත් වී තිබුණා. ඔහු දිගු කලක් සීන මැව්වේ තම බිරිඳ සහ ඉන්දියාවේ නැවතී සිටි කුඩා දරුවන් තිදෙනා සඳහා විදේශගත පවුල් ජීවිතයක් ගොඩනගා ගැනීමටයි. ඒ සඳහා විදේශගත වූ අවස්ථාවේ මෙම වාසනාවන්ත ඛේදවාචකයට මුහුණ දීමට ඔහුට සිදු වී තිබුණා. මේ පවසා සිටියේ මියගිය 241 දෙනාගෙන් කිහිප දෙනෙක් පමණයි. ලෝම හඬවමින් මතකයේ පමණක් ඉතිරි කරමින් සමුගත් ඔබ සියලු දෙනාටම අදහන්නා වූ ආගම අනුව නිර්වාණ මෝක්ෂයම හිමි වේවා.